මීළඟට ධර්මප්‍රිය දිසානායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා. ස්තුතිවන්ත වෙනවා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දවසේ මේ පාර්ලිමේන්තුව තුල අපි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ 125 වෙනි ස්ථාවර නියෝගය යටතේ ආරම්භ කරපු මේ පෙත්සංකාරක සභාව පිළිබඳ කතා කරන මොහොත. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ පෙත්සංකාරක සභාව පිළිබඳව කතා බහක් ඇති වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ ජනතාව විවිධ දුෂ්කරතාවලට පත් වෙද්දී එක පැත්තකින් තමන්ගේ පුද්ගලික ජීවිත තුළ අනිත් පැත්තෙන් සමහර රාජ්‍ය නිලධාරීන් එක්ක ගනුදෙනු කරද්දී ඒ වගේම රාජ්‍ය නිලධාරීන් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙච්ච තත්ත්වයන් ඒ වගේම සමහර ආයතන එකතුව වැඩ කරද්දී ඒ ඇති වෙච්ච තත්ත්වයන් විශාල වශයෙන් අපි පෙත්සංකාරක සභාව තුළ කතා බහට ලක් කරන මාතෘකා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පෙත්සංකාරක සභාව කියන්නේ අනිත් කාරක සභාව වලට වැඩි වෙනස්. රටේ තියෙන විවිධ ක්ෂේත්‍රවල විවිධ ප්‍රශ්න මේ දැන් එන ප්‍රශ්නයට වැඩිය තව ටිකකින් එන ප්‍රශ්නය ඊට වැඩිය හාත්පසින් වෙනස්. තීරණ තීන්දුව ගද්දී මම විශ්වාස කරනවා විශාල විමසීම් ප්‍රමාණයක් කරලා ඒක සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කරලා ඒ අධ්‍යයනය තුල තීන්දුවක් ගන්න එක තමයි මේකේ තියෙන විශාල වැදගත්කම. ඒ වගේම විශේෂයෙන් අධිකරණයේ ගන්න තීරණයකදී අර පෙත්සංකරුට එහෙම නැත්නම් මේක ඉදිරිපත් කරන පුද්ගලයාට අදහස් දැක්වීමේ අවස්ථාවක් නැහැ. හැබැයි මෙතන එහෙම නෙවෙයි. ඉස්සරලාම් පෙත්සංකරුගෙන් විමසීමක් කරලා ඒ විමසීමට අනුව ආපහු නිලධාරීන්ගෙන් විමසීමක් කරලා නිලධාරීන් මේකට දෙන උත්තරය අනුව තමයි මේකේ අපි නිර්දේශය දෙන්නේ. නිර්දේශයක් තමයි දෙන්නේ. ඒ නිර්දේශය ඊටාත්ම සාධාරණ වෙන්න අපි බොහෝ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීම කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගාමිණී රත්නායක අපේ සභාපතිතුමා විශාල අවබෝධයක් තුල වැඩ කටයුතු කරන සභාපතිවරයෙක්. ඒක තමයි විශේෂය. ඔහු මේක සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. මම පුද්ගලිකව දන්නවා. ඔහු මේ සියලු කාරණා සම්බන්ධයෙන් අධ්‍යයනය කරනවා, නිදිවරාගෙන අධ්‍යයනය කරනවා. ඒ වගේම මේකට සම්බන්ධ නිලධාරි මණ්ඩලය. ඔවුන් මම මේකේ සමහර අවස්ථාවලදී සභාපතිත්වය දරලා තියෙනවා. මේ සමහර කාරණා සම්බන්ධයෙන් මේ ඉන්න නිලධාරීන්ටත් විශාල දැනුමක් තියෙනවා. ඔවුන් ඒවා අධ්‍යයනය කරලා තියෙනවා. ඒක නිසා මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු විශාල ප්‍රමාණයක් විසඳීම් දෙන පාර්ලිමේන්තුවේ තියෙන එකම කාරක සභාව තමයි පෙත්සංකාරක සභාව. මේක නිසා මේක ඉතාමත්ම වැදගත්. ඒ වගේම කාලෝචිත ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම මේක හරියට මේ රටේ මා ජනතාවගේ සුභසිද්ධිය ඒ වගේම සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඇති කරපු ආයතනයක් විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ක්‍රියාකාරීත්වය බලපුවා. විශේෂයෙන් මේ ක්‍රියාකාරීත්වයේදී අපිට අර සමහර മന്ത്രിතුමාලා කිව්වා වගේ ප්‍රදේශයේ ඇති වෙන යම් ප්‍රශ්න ඒ ප්‍රශ්න ටිකට උත්තර අපිට හදාගන්න බැරි වෙච්චාම මැතිවතුරුන්ට කතා කරලා අමාත්‍යාංශ වලට කතා කරලා විවිධ ආයතන වලට කතා කරලා උත්තර හදාගන්න බැරි වෙච්චාම ඒ වගේම උත්තර ටික පරණ වෙච්චාම අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආයතනෙට එහෙම නැත්නම් පෙත්සංකාරක සභාවට මේක ඉදිරිපත් කරන්න. අවසානයේදී අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට කියන්නේ උත්තරයක් නැත්නම් එනම් පෙත්සංකාරක සභාවටවත් දාමු කියලා. ওই විදිහට තමයි පෙත්සංකාරක සභාවට පෙත්සමක් එන්නේ. මම විශේෂයෙන් මතක් කරනවා අපි පෙත්සංකාරක සභාවේ වැඩ කටයුතු කරද්දී දකින ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි පෙත්සංකාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කරද්දී ඒක ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමේ ඒ ක්‍රමවේදයේ අපහසුතාවය ඒක ක්‍රමවේදයට සිද්ධ නොවීම තුළ විශේෂයෙන්ම සමහර පෙත්සම් ආපහු ඒක පිළිගැනීමට ලක් නොවන තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා මම විශේෂයෙන් මතක් කරනවා මේ පෙත්සංකාරක සභාවේ පෙත්සම් ඉදිරිපත් කිරීමේදී ඒ හරියට ක්‍රමවේදය අනුගමනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ලේඛන දෙකක් සකස් කරලා තියෙනවා පෙත්සංකාරක සභාව විසින්. ඒ ලේඛන වලට අනුව පෙත්සම ඉදිරිපත් කරොත් අපි විශ්වාස කරනවා පෙත්සංකරුටත් ඒ වගේම පෙත්සම පිළි අරගෙන ඒකට අදාළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේකට කැඳවන්න ඕනේ. විශේෂයෙන්ම
සමහරලාට යාපනයේ මඩකලපුව ත්‍රිකුණාමලේ ඒ වගේම මාතර ගාල්ල මේ විදිහේ විශාල ඈත ප්‍රදේශවල ඉඳලා නිලධාරීන් මේ ස්ථානට එන්න ඕනේ. ඒ නිලධාරීන් පැමිණීමේදී අත්‍යවශ්‍ය නිලධාරීන් හැර අනිත් අය මේකට පැමිණිච්චාම සම්පූර්ණ දවසක් යනවා. ලොකු වියදමක් රජයටත් යනවා. ඒක නිසා ඒ අත්‍යවශ්‍ය පිරිස හරියට ගණනය කරගන්න නම් මේ පෙස්සම හරියට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ පෙස්සමට අදාළ කාරණා ටික පෙළගැස්වීමක් අන්න අර පෙස්සංකාරක සභාවේ නිලධාරි මහත්තුරුන් විසින් කරනවා. මොන ඕකෙදී අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදයේ හරියට අනුගමනය නොකරොත් මේ පෙස්සංකාරක සභාවට මේ කටයුතු ටික හරියාකාරව කරගෙන යන්න අපහසු වෙනවා. ඒ නිසා ඒකත් අවධාරණයට ලක් කරනවා. අපි മന്ത്രിවරු 225 තමයි මේ පෙස්සංකාරක සභාවට පෙස්සන් ඉදිරිපත් කරන්නේ. මේ පෙස්සම පිළිගන්නවත්දී ඒක ක්‍රමානුකූලව නීත්‍යානුකූලව හරියාකාරව පෙස්සමක් විදිහට ඉදිරිපත් කරන්න. ඊළඟට අපි පෙස්සංකාරක සභාවේ මේ කටයුතු කරද්දී අපි දකින තවත් දුර්වලතාවයක් තියෙනවා. සමහර ඒවා කිසිදු පදනමක් නැති කාරණා විදිහට කතා කරලා අර කාලය මිඩවුම් කරලා අහකට දාන්න අවශ්‍ය කාරණා. ඒක නිසා මන්ත්‍රීවරයෙක් පෙස්සමක් ඉදිරිපත් කරද්දී ඒක සම්බන්ධයෙන් යම් විමසීමක් කරලා මේක පෙස්සංකාරක සභාවට ගෝචරද මේ පෙස්සංකාරක සභාවට මේක දැමීම තුලින් යම්කිසි පෙස්සංකරුට යම්කිසි දෙයක් සිද්ධ වෙයිද ගරු මන්ත්‍රීතුමා තා විනාඩි 2ක කාලයක් තිබෙනවා. සියලු කාරණා හරියට අධ්‍යයනය කරලා මේ කටයුතු කරන්න කියන එකත් අපි පෙස්සංකාරක සභාවට පෙස්සන් ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි මේ කටයුත්ත කරලා ඒ මහන්සි වෙලා වැඩ කටයුතු කරලා තීරණ තීන්දුව අරගෙන මේ තීරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට සමහර ආයතන වලට විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලට මේක ඉදිරිපත් කරපුවා. ඒ රාජ්‍ය ආයතන මේක සම්බන්ධයෙන් දක්වන ආකල්පය අර මේක කතාබහට ලක් වුණා. අපි විශ්වාස කරනවා මේ ආකල්පය ටිකක් පල්ලෙහායි. ඒක සමහර වෙලාවට ප්‍රතික්ෂේප වෙනවා, සමහර වෙලාවට කල් යනවා. දැන් මට අදත් ලැබිලා තියෙනවා ලිපියක් මේ තීන්දුව දෙනවා. අපි දෙන්නේ නිර්දේශයක්. නිර්දේශය දීපුවාම ඒකට අදාළව ආයතන ටික හරියට පෙළ ගැහිලා ඒ නිර්දේශයට අනුව වැඩ කටයුතු කරන්න ඕන. හැබැයි අපි දකිනවා මේ නිර්දේශයට අනුව වැඩ කටයුතු කිරීම ඉතාමත්ම ප්‍රමාදයට ලක් වෙන අවස්ථාවල් බොහෝමයක් තියෙනවා. ඒක නිසා අපි මේ රටේ මහ ජනතාවගේ වසර ගණනාවක් කාලයක් ගත වෙච්චි අගතයට පත්වෙච්චි පිරිසකට ඒ අගතියෙන් මිදීම වෙනුවෙන් කරන කටයුත්තකදී ඒ ගන්න තීන්දුව තීරණ හරියාකාරව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි විශ්වාස කරනවා ඒකට නිලධාරී එකට පෙළ ගැහෙන්න ඕනේ. ඒ පෙළ ගැස්මක් නැත්නම් අපි මේ ගන්න උත්සාහයේ තීරුමක් නැහැ. ඒක නිසා පෙස්සංකාරක සභාවල් වල අපි ගන්න තීන්දුව තීරණ හරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන ටික හරියට පෙළ ගැහෙන්න කියන ඉල්ලීමත් මේක ඇතුලේ කරනවා. ඒ වගේම අපි මේ කටයුත්ත තවදුරටත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපි ගරු සභාපතිතුමා යෝජනාවලියක් ගෙනාවා. ගරු මන්ත්‍රීතුමා කාලය අවසానයි අවසන් කරන්න. අපි ඒකට සම්මත කරමින් මේ පෙස්සංකාරක සභාව මේ 10 වෙනි පාර්ලිමේන්තුව තුළ ඉතාමත්ම සාර්ථක ආයතනයක් බවට පත් වෙන්න සියලු කටයුතු සිදු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මණියන්න. දෙවෙනි ස්තුති ගරු මන්ත්‍රීතුමා